කාඩ් එක රිපෙයාරින් වීඩියෝ එක තමයි ආවේ. ඉතින් මේ VGA කාඩ් එක ගේම් එකක් ප්ලේ කරද්දී වගේ හයි එන්ඩ් වැඩක් කරද්දී ලැග් වෙනවා. ටික වෙලාවක් ලැග් වෙලා නෝ ඩිස්ප්ලේ වෙලා ගිහලා මැෂින් එක රීස්ටාර්ට් වෙනවා. ඔය වගේ ප්‍රශ්න කියලා තමයි මේ කස්ටමර් VGA එක අරගෙන ආවේ. ඉතින් වැඩ කරන VGA එකක් මේක. අපි බලමු මේක රිපෙයාර් කරගන්න පුළුවන් වේවිද. ඔයාලට දැන් බලන්න පුළුවන් මොකක්ද VGA කියලා. GTX 960 2GB OC කියන VGA කාඩ් එක තමයි මේ තියෙන්නේ. කන්ඩිෂන් නම් එහෙම ලොකු අවුලක් නැහැ VGA කාඩ් එකේ. අපි කලවලා බලමු මොන වගේ තත්ත්වයක්ද මේ VGA කාඩ් එකේ තියෙන්නේ කියලා. VGA කාඩ් එක ගලපුවම මේ බලන්න ඔය S2 එකට අපි දැක්කේ මුලින්ම මෙතන එනවා මේ තියෙන VRM section එක. මේ VRM section එකේ මේ තියෙන MOSFET ටික. මේ MOSFET ටික රත් වෙනකොට තමයි මෙතනට heat sink එකක් දාලා දෙන්නේ. ඒ heat sink එකට සාමාන්‍යයෙන් මේ VGA කාඩ් එකේ ඔරිජිනල් එන්නේ thermal pad එකක්. ඉතින් කලින් shop එකකින් ගිහම මොකක් හරි හේතුවක් මත මේ කස්ටමර් හරි මේකේ thermal pad එක වෙනකොට thermal paste දාලා. ඔයාලට පේනවා ඇති මේ thermal paste එක මේ VRM MOSFET වල වැදිලාවත් නැහැ. ඉතින් මේ VRM MOSFET ටික ඕව heat වෙන ප්‍රශ්නත් මේ VGA එක ලැග් වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන්. මේ බලන්නකො. ඉතින් මුලින්ම මේකට pad ටිකක් දාලා මේකේ paste එක මාරු කරලා අපි service එකක් කරලා තමයි මුලින්ම බලන්න දේ මේකේ මොකද ප්‍රශ්නේ හරියනවද කියලා. අපි මුලින්ම ඉතින් guys ඔන්න අපි මේ VGA කාඩ් එකේ PCB එක සම්පූර්ණයෙන්ම clean up කරගත්තා. ඔයාලට පේන්නේ මේ clean up එකෙන් පස්සේ VGA කාඩ් එකේ PCB එකේ තියෙන විදිය. අපි මේ contact clean එක use කරලා තමයි මේ VGA කාඩ් එකේ clean up එක කරේ. ඔයාලට පේන්නේ ඇති memory chip වල බෝල හිටන් ඔයාලට දැන් පේනවා මේ අපි අස්සවල් මුල්ලක් නෑරව මේ contact clean එකෙන් ගාලා සුද්ධ කරලා අපි clean කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති VRM section එක ඉතින් තිබුණාට thermal paste එකත් අපි clean කරගත්තා. දැන් මේකේ මේ pad මාරු කරලා බලමු මොන වගේ තත්ත්වයක් තියෙන්නේ කාඩ් එක උන්ට වැඩ කරනවාද කියලා. ඉතින් මේ තියෙන්නේ අනිත් පැත්ත කිසිම අවුලක් නැහැ. සර්විස් එකෙන් පස්සේ ඔයාලට දැන් පේනවා ඇති. ඉතින් තියෙන විදිය. හරි guys අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ තියෙන ඔරිජිනල් විදියට එන්න ඕන විදිය. ඉතින් guys අපි brand newම මේ customer VGA එකට thermal pad අපි replace කරගත්තා. ඔයාලා මේ දකින්නේ replace කරගත්ත thermal pad ටික. ඉතින් මේ thermal pad ටික තමයි Arctic brand එකේ හොඳ brand එකකින් තමයි දැන් මේ වගේම thermal paste එකත් 15 වගේ value එකක් තියෙන හොඳ paste එකක් තමයි replace කරගත්තේ. ඉතින් guys ඔන්න අපි සාර්ථකව මේ VGA කාඩ් එක රිපෙයාර් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයාලා දැන් මේ දකින්නේ VGA කාඩ් එක රිපෙයාර් එකෙන් පස්සේ අපි ටෙස්ට් කරන අවස්ථාව. ඉතින් ඔයාලට පේන ඇති කිසිම ලැගීමක් මුකුත් ප්‍රශ්න නැහැ. ඉතින් කාඩ් එකත් ඉතින් ඔයාලා දැන් දකින්න ඇති. ඉතින් ටෙම්ප් එක 46 45 වගේ යන්නේ 99 වගේ කාඩ් එක ස්ට්‍රෙස් වෙනවා. ඉතින් කිසිම අවුලක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ කස්ටමර්ගේ VGA කාඩ් රිපෙයාර් එක කරලා අවසන් කරා. ඉතින් අපි බලමු මේක දැන් කොච්චර වෙලාවක් දුවලා තියෙනවද කියලා. අප් ටයිම් එක පැය 2කට වඩා වැඩි. ඉතින් තප්පර 10ක් 15ක් වගේ ඇති ලෙඩේ ආපු VGA කාඩ් එක පැය 2ක් 3ක් දුවන්න පුළුවන් වෙන අපි රිපෙයාර් එක අවසන් කරා. ඉතින් ඔයාලගේ VGA කාඩ් රිපෙයාරින් තියෙනවනම් ඔයාලට පුළුවන් අපිට කියලා රිපෙයාර් කරගන්න. ඒ වගේම ඔයාලගේ ඩෙස්ක්ටොප් මදර්බෝඩ් රිපෙයාර්, ඊට ගේමින් මදර්බෝඩ් රිපෙයාර්, ඒ විතරනේ ලැප්ටොප් උනත් ලැප්ටොප් මදර්බෝඩ් චිප් ලේයර් රිපෙයාර් උනත් ඔයාලා අපෙන් කරගන්න පුළුවන්. තවත් මේ වගේ රිපෙයාර් වීඩියෝ එකක් හම්බ වෙනවා. සුබ දවසක්.